නාගරික පරිසර පද්ධතීන් එහෙම නැත්නම් නගරාශ්‍රිතව තිබෙන ඉතා කුඩා වනජීවී වාසස්ථාන එහෙම නැත්නම් සතුන්ගේ වාසස්ථාන මේවා ඉතාමත්ම වැදගත් මේ නාගරික පරිසර පද්ධතීන් වල තිබෙන ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් ජෛව විවිධත්වය රැකිලා තිබෙන්නේ මේ දැනට ඉතුරුලා තියෙන නාගරික පරිසර පද්ධතීන් වල තියෙන මේ වගේ වගුරු බිම් ඒ වගේම ඉතා කුඩා වනාන්තර කොටස් එහෙම නැත්නම් අපේ නිවාස වටා තිබෙන අපි කියන ගෙවතු වල මේ තියෙන පරිසර පද්ධතීන් නිසා මේ ශාක හා සත්ව විවිධත්වය රැඳිලා තිබෙනවා. මේ ඉතාමත්ම රටකට වැදගත් හේතුව තමයි ලංකාවේ ආරක්ෂිත ප්‍රදේශ වගේම ඒ ආරක්ෂිත ප්‍රදේශ වලින් බැහැරව නාගරික පරිසර වල එහෙම නැත්නම් නාගරීකරණය වෙච්ච ප්‍රදේශයන් වල තිබෙන නාගරික පරිසර පද්ධතීන් ඉතාමත්ම වටිනා වාසස්ථාන බවට පරිවර්තනය වෙලා තිබෙනවා සතුන්ගේ සහ ශාකවල. ඒ වගේම ලංකාව තුල ජීවත් වෙන ආවේනික ජීවි විශේෂ සත්ව හා ශාක විශේෂ ගත්තම මේ නාගරික පරිසර පද්ධතීන් වලිනුත් අපිට මේ ඉතාමත්ම වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තිබෙන ආරක්ෂිත සත්ව විශේෂ එහෙම නැත්නම් ආවේනික සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් අපිට දැක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශයන් වල ජීවත් වෙන කළු වඳුරා වැනි විශේෂ ලෝකයේම දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබෙන නමුත් තවමත් මේ නාගරික පරිසර පද්ධතීන් වල ඉතිරිලා තිබෙන වනාන්තර තුල දකින්න හම්බෙන විශේෂයක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ලංකාවේ මේ පවතින වගුරුබිම් සහ මේ වගුරුබිම් ආශ්‍රිතව තිබෙන පරිසර පද්ධතීන් වල ආවේනික පක්ෂීන් ඒ වගේම ජලජ පක්ෂීන් සහ පර්යටන පක්ෂීන් එහෙම නැත්නම් මයිග්‍රේෂන් බර්ඩ්ස් එහෙම නැත්නම් යම් කාලයකදී ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ වලට විශේෂ තෝතැන්නක් වෙලා තිබෙනවා. එහෙම නැත්නම් උන්ට වාසස්ථාන සපයනවා. එම නිසා මෙම ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සහ මෙම ප්‍රදේශවල ජීවත් වන සතුන් හා ශාක පිළිබඳ දැනුවත් වීම සහ ඒ සතුන් හා ශාක සමග සහජීවනයෙන් කටයුතු කිරීමට එහෙම නැත්නම් මේ පරිසර පද්ධතිය ඔවුන් සමග බෙදා ගැනීමට අපි වග බලා ගත යුතුයි. හේතුව මේ පරිසර පද්ධති මේ පෘථිවිය මේ රට මේ සියලු දේ අපට පමණක් නෙමෙයි මේ සතුන්ට සහ ශාක වලටත් ඔවුන්ගේ ජීවත් වීම සඳහා පැවැත්ම සඳහා අයිතියක් තිබෙනවා. එම නිසා මෙම පරිසර පද්ධතීන් වල තිබෙන ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමෙන් ඒ වගේම ඔවුන්ගේ පැවැත්මට බාධාවක් නොවන අරින් ජීවත් වෙන එක මම හිතන්නේ මිනිසුන් හැටියට ඉතාමත්ම වැදගත් කාරණයක්.